ආයුබෝවන්. අද මම කතා කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනය ඓතිහාසික ගමන් මඟ පිළිබඳව. ඒ වගේම තමයි විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයේ නව ප්‍රවණතා මොනවද කියලා. විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයේ ඓතිහාසික සන්ධිස්ථාන අපි දැන් කාලානුක්‍රමිකව කතා කරමු. විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනය ලංකාවේ ආරම්භක යුගයේදී අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ 1912 වගේ කාලේ ඉඳලා තමයි. මුලින්ම ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයට රජයේ මැදිහත් වීම සිද්ධ වෙන්න කලින් ස්වේච්ඡා සංවිධාන ඒ වගේම ආගමික සංවිධාන හරහා තමයි ප්‍රධාන වශයෙන් මැදිහත් වීම සිද්ධ වුනේ. ඊට පස්සේ තමයි රජයේ මැදිහත් වීම සිද්ධ වුනේ. 1912 දී ලංකාවේ ප්‍රථම විශේෂ පාසල ආරම්භ කරනවා. ඒ තමයි රත්මලානේ ගොළු බිහිරි විද්‍යාලය. මේක තමයි ලංකාවේ ආරම්භ කරපු ප්‍රථම විශේෂ අවස්ථා සහිත දරුවන් ගැන සලකලා බලලා ආරම්භ කරපු ඔවුන්ටම ආරම්භ කරපු ප්‍රථම විශේෂ පාසල. ඒ නිසා මේ පාසල විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයේ ඓතිහාසිකම සන්ධිස්ථානයක් විදිහට වැදගත් වෙනවා. ඒ වගේම 1939 දී අධ්‍යාපන ආඥා පනත යටතේදී සාමාන්‍ය දරුවන් ඇතුළුව ආබාධිත තත්ත්වයේ පසුවන දරුවන්ද ඇතුළු සියලුම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නීතිමය සහයෝගය ලබා දීම සිද්ධ වුණා. ඒ හරහා ආබාධිත තත්ත්වයේ පසුවන දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබුණා. 1944 දී CWW කන්නංගර මහතා ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා සාමාන්‍ය දරුවන්ට වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව රජය විසින් ලබා දුන්නා. ඒ වගේම 1960 දී රජය විසින් පාසල ඇතුලේ වෙනම ආරම්භ කරන ලද විශේෂ අධ්‍යාපන ඒකක නැත්නම් ස්පෙෂල් එඩියුකේෂන් යුනිට්ස් හරහා සාමාන්‍ය පාසල් පද්ධතියේ තුලම මේ විශේෂ අවස්ථා සහිත දරුවන්ට තමාගේ අධ්‍යාපනය ආරම්භ කිරීමට අවස්ථාව ලබා දුන්නා. මෙහිදී සිද්ධ කරේ සාමාන්‍ය පාසලේම වෙනම අධ්‍යාපන ඒකකයකට ඒ කියන්නේ විශේෂ අධ්‍යාපන ඒකකයට මේ විශේෂ අවස්ථා සහිත දරුවෝ යොමු කරලා ඒ හරහා තමයි දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය ලබා දීම සිද්ධ කළේ. 1971 දී අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ අධ්‍යාපන ශාඛාව ස්ථාපිත කළා. මේකත් අතිශය වැදගත් රජයේ තීරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි දන්නා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විවිධ ශාඛා තියෙනවා. ඒ අතරින් එක ශාඛාවක් තමයි 1971 දී ආරම්භ කළපු විශේෂ අධ්‍යාපන ශාඛාව. විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ වෙනුවෙන් හදපු ප්‍රතිපත්තියේ යම්කිසි වැඩපිළිවෙල. 1981 දී සුදු පත්‍රිකාව හරහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සාමාන්‍ය පන්ති කාමරයට ඒකාබද්ධ කිරීම නිල වශයෙන් ආරම්භ කිරීම සිද්ධ කරා. බලමු ජාත්‍යන්තර බලපෑම. ඒ වගේම අන්තර්කරණය පිළිබඳව 1994 දී සලමන්කා ප්‍රකාශනය හරහා ජාත්‍යන්තර මට්ටමින් අන්තර්කරණ අධ්‍යාපනය කියන සංකල්පය මුළු ලෝකයටම හඳුන්වා දුන්නා. ඒ වගේම තමයි මෙහිම ලෝකයටම හඳුන්වා දෙද්දී ලංකාවත් මේකට එකඟතාවය පළ කළා. අන්තර්කරණ අධ්‍යාපනය කියලා කියන්නේ සාමාන්‍ය දරුවොත් එක්කම මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ එකතු කරලා එකට ඉගැන්වීම් ක්‍රියාවලිය සිද්ධ කිරීම. 1996 දී අංක 28 දරන ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ කිසිදු ආබාධිත දරුවෙකු පාසලකට ඇතුළත් කිරීමේදී ඒ දරුවන්ව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව තමයි මේකෙන් තහවුරු කිරීම රජය විසින් සිද්ධ කරේ. 1997 දී
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සැමට අධ්‍යාපනය කියන සංකල්පය. මෙන්න මේ සංකල්පය හරහා සෑම පාසලක්ම අන්තර්කරණ පාසලක් විය යුතු බවට ප්‍රතිපත්ති සකස් කෙරුණා. ඒකේ ඊට පස්සේ යම්කිසි වෙනස්කම් සිද්ධ වුණත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා කිව්වේ සෑම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුටම තමන්ගේ පාසලේදී අන්තර්කරණ පාසලක් විදිහට තමන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩකඩ ලබා දිය යුතු බවට තමයි මේ ප්‍රතිපත්තිය හරහා නිර්දේශ ඉදිරිපත් කරේ. එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 2006 වසරේදී නිකුත් කරපු මේ සම්මුතියේදී 24 වෙනි වගන්තියේ වැදගත් වෙනවා. මෙහිදී කිසිදු දරුවෙකු ආබාධිත තත්ත්වයක් මත අධ්‍යාපනයෙන් බැහැර නොකළ යුතු බවත් ඔවුන්ට අවශ්‍ය අනුකූලතාවයන් ඔවුන්ට අවශ්‍ය උදව් උපකාර පාසල වෙතින් ලබා දිය යුතු බවත් තමයි මෙන්න මේ සම්මුතිය හරහා ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ. තිරසාර සංවර්ධන ඉලක්ක මේ යටතේ කතා කරන්නේ 4 වෙනි ඉලක්කයේ යටතේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කතා කරද්දී සියල්ල ඇතුළත් කරගත් සාධාරණ සහ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම තමයි මෙහි අරමුණ උනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වසර වන විට ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක අතර 4 වෙනි ඉලක්කයේ විදිහට මේ අධ්‍යාපනය ඇතුළත් කරා. මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් කතා කිරීම සිද්ධ වෙනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 1989 ඉදිරිපත් කළ 23 වෙනි වගන්තිය හරහා ඉදිරිපත් කරනවා ශාරීරිකව ඒ වගේම මානසිකව ආබාධිත සහිත දරුවෙකුට පූර්ණ ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අයිතියක් තියෙනවයි කියලා. ඒ කියන්නේ සමාජයේ කොටස්කරුවෝ කියලා මේ දරුවන්ව හඳුනා ගැනීම පිළිගැනීම මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය හරහා සිද්ධ වුණා. ඒ වගේම තමයි මේ සම්මුතිය හරහා තවදුරටත් ඉදිරිපත් කළේ නිර්දේශ කරේ මෙවැනි දරුවන්ට විශේෂිත වූ රැකවරණයක් සහ විශේෂිත අධ්‍යාපනයක් රජයේ මගින් සහතික කිරීම කළ යුතු බවයි. ඒ කියන්නේ මේ දරුවන්ගේ අනාගතය පිළිබඳව රජය සැලකිලිමත් විය යුතු වන බව සැලකිලිමත්ව කටයුතු කරන බව තමයි මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය හරහා 1989 දී ඉදිරිපත් කිරීම සිද්ධ කරේ. ඊළඟ කරුණ තමයි ඉගෙනුම සඳහා විශ්ව සැලසුම. මේ කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් ඉගැන්වීම් ප්‍රතිපත්තියක්. මේක නීතියක් නෙවෙයි. මේ සංකල්පයේ යටතේ කරන්නේ පාඩමක් සැලසුම් කිරීමේදී පන්තියේ ඉන්න හැම දරුවෙක්ටම ගැළපෙන විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට තමන්ගේ පාඩම් සැලසුම් කිරීම සිද්ධ කිරීම. අපි දන්නවා කොහොමත් පන්තියේ ඉන්න හැම දරුවෙක්ම එක වගේ නෙමෙයි. ඒ දරුවෝ ඉගෙන ගන්න ආකාරය වෙනස්, රුචි අරුචිකම් වෙනස්. එතකොට මේ දරුවන්ගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට වෙනමම විදිහකට තමයි ඉගෙනීම් සිද්ධ කරන්න ඕනේ. මේ හැමදේම සලකලා බලලා තමන්ගේ පාඩම සැලසුම් කිරීම තමයි මෙන්න මේ යටතේදී කතා කරන්නේ. මෙහි ප්‍රධාන මූලධර්ම තුනක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් මේ විශ්ව සැලසුම පිළිබඳ ඉගැන්වීම් ප්‍රමිතියේදී පළවෙනි එක නියෝජනය. තොරතුරු ක්‍රම කිහිපයකින් ඉදිරිපත් කිරීම. එකම විදිහට දේශනයක් විදිහට පාඩම කරනවා නම් ඒක ඒ විදිහටම කරන්නේ නැතුව රූප, පින්තූර, හඬ, ලේඛන මෙන්න මේ වගේ තව විවිධාකාර දේවල් ටීචින් ඒඩ්ස් විවිධ විදිහට පාවිච්චි කිරීම. ඒ වගේම තමයි නිරූපණය. දරුවන්ට තමන්ගේ දැනුම පෙන්වීමට විවිධ ක්‍රම ලබා දීම. බොහෝ දුරට සිද්ධ වෙන ලිවීම විතරයිනේ ඒ වෙනුවට කතා කිරීම, චිත්‍රයක් ඇඳලා තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ දැනුම, තමන් ඉගෙනගත දේවල් පෙන්වීම මෙන්න මේ දේ තමයි මෙන්න මේ නිරූපණය කියන කොටසෙන් අදහස් කරන්නේ. තුන්වෙනි මූලධර්මය තමයි නියැලීම. ඒ කියන්නේ පාඩම පුරාවටම දරුවන්ගේ උනන්දුව උද්‍යෝගයේ රඳවා ගැනීමට විවිධ විදිහට ක්‍රියාකාරකම් වෙනස් කරලා අලුත් විදිහට
මෙන්න මේ විදිහට ක්‍රියාකාරකම් භාවිතා කරමින් දරුවන්ගේ උනන්දුව රඳවා ගැනීම තමයි මෙහිදී ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්න ඕනේ කියලා තමයි මේ මූලධර්මය හරහා අපි ඉගෙන ගන්නේ. ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපනය මෙහෙයවන ලබන ආයතනික ව්‍යුහය ගත්තොත් එහෙම ආයතන කිහිපයක් රජය යටතේම ක්‍රියාත්මක වෙනවා. අපි එකක් දැනගමු මුලින්ම අධ්‍යාපන අමාත්‍යාංශය Ministry of Education මේක තමයි සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේම මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශය. මෙන්න මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තමයි මම කලින් කිව්ව විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ වෙනුවෙන් පිහිටවන ලද විශේෂ අධ්‍යාපන ශාඛාව පිහිටවීම කරලා තියෙන්නේ. එතකොට මේ විශේෂ අධ්‍යාපන ශාඛාව හරහා සිද්ධ වෙන්නේ මොනවද කියලා බැලුවොත් එහෙම විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයට අදාළ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ඒ වගේම තමයි විශේෂ ඒකක සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම, ගුරුවරුන් බඳවා ගැනීම, උපකරණ බෙදා හදා දීම මෙන්න මේ වගේ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විවිධ ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යාමින් මේ විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනය සම්බන්ධ විවිධ නීතිමය ක්‍රියාමාර්ග විවිධ ආයතනික ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම තමයි ප්‍රධාන වශයෙන්ම මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අධ්‍යාපන ශාඛාව හරහා සිද්ධ වෙන්නේ. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනය අපි දන්නවා NIE. මහරගම තමයි මේ ආයතනය තියෙන්නේ. මේ ආයතනය හරහා තමයි විශේෂ අධ්‍යාපන සහ අන්තර්කරණ දෙපාර්තමේන්තුව මේ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මේගොල්ලන්ගේ ප්‍රධාන වගකීම තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ගැළපෙන විදිහට විෂය මාලාව සැලසුම් කිරීම. නැත්තම් නවීකරණය කිරීම, අවශ්‍ය විදිහට වෙනස් කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ ආයතනය හරහා. ඒ වගේම තමයි විවිධ ගුරු පුහුණු වැඩසටහන් මේ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා පැවැත්වීම මේගොල්ලෝ සිද්ධ කරනවා. ඒ වගේම තමයි විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිබඳ විවිධාකාර පර්යේෂණ රාශියක් මේගොල්ලෝ සිද්ධ කරනවා. ඒ පර්යේෂණ මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිලත් අපේ ටීචර්ස්ලාට බලා ගන්න පුළුවන්. පළාත් සහ කලාපීය අධ්‍යාපන කාර්යාලය. මේ හරහා තමයි ජාතික මට්ටමින් ගන්න තීරණ ක්‍රියාවට නැංවීම සිද්ධ කරන්නේ පළාත් සහ කලාපීය අධ්‍යාපන කාර්යාල හරහා. මෙහිදී පළාත් විශේෂ අධ්‍යාපන සහකාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ යටතේ පළාතේ තියෙන සියලුම විශේෂ ඒකක අධීක්ෂණය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කලාපීය විශේෂ අධ්‍යාපන ගුරු උපදේශක හරහා මේ ගුරු උපදේශක මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඉන්න පාසල් වලට ගිහිල්ලා ඒ ගුරුවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම ඒ වගේම මේ දරුවන්ගේ විවිධ ගැටලු ඒ වගේම මේ දරුවන්ගේ අධ්‍යාපනයේ නව ප්‍රගමනතා නව ප්‍රගමන මෙන්න මේ දේවල් මේ ළමයි මේ ළමයි අධ්‍යාපනය ලබා ගන්න ආකාරය පිළිබඳ එහෙම නිරීක්ෂණය කිරීම මෙහිදී සිද්ධ වෙනවා. හතරවෙනි ආයතනික ව්‍යුහය තමයි විභාග දෙපාර්තමේන්තුව. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සාමාන්‍ය විභාගවලට පෙනී සිටිනකොට ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීම තමයි මේ විභාග දෙපාර්තමේන්තුව හරහා මෙහිදී සිද්ධ කරන්නේ. බේල් ක්‍රමයෙන් නැත්තම් විශාල අකුරින් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරලා මේ දරුවන්ට ලබා දෙනවා. දරුවන්ගේ තියෙන අපි මුලින්ම කරන්න ඕනේ මේ දරුවන්ගේ තියෙන විශේෂ අවශ්‍යතා සහිත තත්ත්වය මුලින්ම අපි සහතික කරලා පෙන්වන්න ඕන. ඊට පස්සේ මේ විභාග දෙපාර්තමේන්තුව විසින් අපිට අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට සහන ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර විට සහායක ලේඛකයන් ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි විභාග සඳහා අමතර කාලයක් වෙන් කරලා දීමත් මේ විභාග දෙපාර්තමේන්තුව හරහා සිද්ධ කරගනවා. ඒ වගේම සිද්ධ කරගන්නත් පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව
අධ්‍යාපනයට අමතරව මේ දරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි සෞඛ්‍ය පිළිබඳ ඇතිවන ගැටලුව. එතකොට සෞඛ්‍ය හා සමාජ සුබසාධනය සඳහාත් දරුවාගේ අධ්‍යාපනය සඳහාත් මේ ආයතන සහාය ලබා දීම සිද්ධ කරනවා. මේ ආයතන වලින් විවිධ වෛද්‍ය සායන සිද්ධ කරනවා. එතකොට මේ දරුවන්ගේ විවිධ ආබාධිත තත්ත්වයන් හඳුනා ගැනීම, ඊට කළ යුතු ප්‍රතිකාර කිරීමට විවිධ විවිධ ප්‍රතිකාර ක්‍රම නිර්ණය කිරීම, නැත්නම් අවශ්‍ය නම් වෙනත් තැනකට යොමු කිරීම වගේ නිල වශයෙන් සිදු කරන කටයුතු මේ වෛද්‍ය සායනවලදී සිද්ධ කරනවා. ඒ වගේම තමයි විවිධ චිකිත්සක සේවා නැත්නම් තෙරපීස් මේ තැන්වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් අබාධිත දරුවන් වෙනුවෙන් රජය විසින් විවිධ දීමනා ඒ වගේම උපකරණ ලබා දීම සිද්ධ කරනවා. විශේෂ අධ්‍යාපනයේ වර්තමාන ප්‍රවණතා ගැන අපි කතා කරොත් වැදගත්ම දෙයක් තමයි තනි පුද්ගල අධ්‍යාපන සැලසුම් IEP. ස්පෙෂල් නීඩ් ටීචර් කෙනෙක් විදිහට IEP එකක් හදන විදිහ ටීචර්ස්ලා අනිවාර්යයෙන්ම දන්නවා. මම ඒක පස්සේ වීඩියෝ එකකදී සඳහන් කරන්නම්. ඒක කොහොමද අපි හදාගන්නේ කියලා. මෙහිදී එක් එක් දරුවාගේ දක්ෂතා දුර්වලතා හඳුනාගෙන විශේෂයෙන්ම හඳුනාගෙන ඔවුන්ට ඒ දක්ෂතා සහ දුර්වලතා හරහා ආවේනිකව ඔවුන්ටම ගැලපෙන විදිහට ඉගෙනුම් ක්‍රම ඉගෙනුම් පද්ධතිය ඉගෙනුම් විධි සැකසීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි රජයේ විසින් ගුරුවරුන්ට ඒ වගේම දෙමව්පියන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමට කලාප මට්ටමින් ජාතික මට්ටමින් විවිධ සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සිද්ධ කරනවා. ඒ හරහා ගුරුවරුන්ට වගේම දෙමව්පියන්ට අවශ්‍ය උපදෙස් සහන ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි විභාගවලදී මම කලින් කතා කරා වගේ විභාගවලදී අමතර කාර්ය ලබා දීම, ප්‍රශ්න පත්‍ර විශාල අකුරින් මුද්‍රණය කර දීම වගේ විවිධ සහන රජය හරහා සිද්ධ කරනවා. ඒ වගේම තමයි විෂය කරුණු සරල කරලා ඉදිරිපත් කිරීම වගේ නම්‍යශීලී විෂයමාලා දැන් වන විට ඇති වෙමින් පවතිනවා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඒක ගොඩාක් හොඳ පොසිටිව් දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ගුරු පුහුණුවේදී විශේෂ අධ්‍යාපන ක්‍රමවේද, සංඥා භාෂාව, බේල් ක්‍රමයේ පිළිබඳ ගුරුවරුන්ට විශේෂයෙන් දැනුම ලබා දීම, ඒ වගේම ලබාගත් දැනුම හරහා ගුරුවරුන් පුහුණු කිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. විශේෂ එකක පිහිටවීම හරහා සාමාන්‍ය පාසල් තුල ඉන්න විශේෂ අවස්ථා සහිත දරුවන් සඳහා මෙන්න මේ විශේෂ එකක පිහිටවීම හරහා ඔවුන්ට අවශ්‍ය ආධාර සහන සැලසීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි භෞතික පහසුකම් මේ දරුවන් සම්බන්ධයෙන් දැන් යම්කිසි මට්ටමකට ලබා දීම වැඩි කරලා තියෙනවා. අපි දන්නවා රෝදපුඩු සඳහා රෝදපුඩු පාවිච්චි කරන දරුවෝ ඉන්නවා නම් බෑවුම් සහිතව පාරේ ඉදිකිරීම ඒ වගේම එවැනි දරුවන්ට සෑදූ විශේෂ වැසිකිලි පද්ධති පිහිටවීම මෙන්න මේ වගේ භෞතික පහසුකම් සැලසීම වර්තමානයේ වන විට අපිට සමහර අවස්ථාවලදී දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඉගෙනුම් ද්‍රව්‍ය වලදී දෘශ්‍ය ආධාරක ශ්‍රව්‍ය ආධාරක පාවිච්චි කිරීම ඒ වගේම විශාල අකුරින් මුද්‍රිත පොත් මෙන්න මේ වගේ දේවල් ඉගෙනුම් ද්‍රව්‍ය දරුවන්ට සුදුසු විදිහට දැන් පාවිච්චි කරනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි වෘත්තීය පුහුණුව යටතේදී කතා කරන්න පුළුවන් මේ වගේ දරුවන්ට අධ්‍යාපනයෙන් පස්සේ Tamanට ස්වාධීනව ජීවත් වෙන්න අවශ්‍ය වෘත්තීය නිපුණතා ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් සිද්ධ වෙනවා. වැඩි අවධානයක් ලබා දීලා තියෙනවා. විශේෂ අධ්‍යාපනයේ සහිත විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයේ සහ අබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගෝලීය මට්ටමින් ප්‍රතිපත්ති සම්පාදනය කරන ඒ වගේම සහයෝගය දක්වන ප්‍රධාන ජාත්‍යන්තර ආයතන රාශියක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් තමයි මේ තියෙන්නේ. යුනෙස්කෝ සංවිධානය, යුනිසෙෆ්,
ජාත්‍යන්තර ආබාධිත සංවිධානය, Save the Children, ILO, ගෝලීය අධ්‍යාපන හවුල්කාරීත්වය, ජාත්‍යන්තර ආබාධිත සහ සංවර්ධන පදනම, හැන්ඩ්කැප් ඉන්ටර්නැෂනල්, ලෝක බැංකුව විසින් මූල්‍යමය ආධාර සිද්ධ කරනවා මේ විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයේදී අවශ්‍ය රටවල් වලට සහ අවශ්‍ය මට්ටමින්. CBM ලෝක අන්ධ සංගමය, ලෝක බිහිරි සම්මේලනය, පර්කින්සන් ජාත්‍යන්තර ආයතනය, මෙන්න මේ වගේ ආයතන රාශියක්, ඒ වගේම ජාත්‍යන්තර ආයතන රාශියක් අපිට දැක ගන්න පුළුවන් ගෝලීය මට්ටමේදී. අපිට ඍජුව සම්බන්ධ වෙලා සහාය ලබා ගත හැකි ක්‍රම මොනවද කියලා සාකච්ඡා කිරීම වැදගත් කියලා මම හිතනවා. ඔබ ගුරුවරයෙක්, ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන්නෙක්, ඒ වගේම දෙමව්පියෙක් නම් මෙන්න මේ කලින් කතා කරපු රාජ්‍ය ආයතන වලින් ඔබට සහාය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සහාය ලබා ගත හැකි ක්‍රමත් විවිධාකාරව පවතිනවා. ඔයාලට පුළුවන් ටීචර්ස්ලට පුළුවන් නොමිලේ ලබා දෙන ඩවුන්ලෝඩ් රිසෝසස් හරහා මේ වෙබ් අඩවිවල තියෙන රිසෝසස් පාවිච්චි කරන්න. ඒ යටතේ දරුවන්ට අවශ්‍ය නව ක්‍රියාකාරකම්, ඉගැන්වීම් පොත්, මෙන්න මේ වගේ දේවල් නොමිලේ භාගත කරලා දරුවන්ට ඉගැන්වීමේදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තර්ජාල පාඨමාලා සහ වෙබනර්ස් වෙබිනර්ස් විශේෂයෙන් පර්කින්සන් ස්කූල් සහ යුනෙස්කෝ වැනි ආයතන හරහා ගුරුවරුන් සඳහා නොමිලේ පවත්වන කෙටිකාලීන ඔන්ලයින් පාඨමාලා තියෙනවා. ඒවා අවසානයේ ජාත්‍යන්තරව පිළිගත් සහතික පවා අවශ්‍ය නම් මුදල්දී අවශ්‍ය නම් ලබාගත හැකි. ඒ සඳහාත් ගුරුවරුන්ට යොමු විය හැකි. ඒ වගේම තමයි පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වීම. මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම්, ඒ වගේම නව ඉගැන්වීම් ක්‍රම පිළිබඳව ඔබට තොරතුරු තවදුරටත් ලබා ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් මම අදට සමුගන්නවා. බොහොම ස්තුතියි. මම හිතනවා අද මම සාකච්ඡා කරපු මාතෘකාව හරහා ටීචර්ස්ලට ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් දිගටම මේ වගේ වැදගත් අධ්‍යාපනික වීඩියෝස් නැරඹීම සඳහා මගේ අධ්‍යාපනික YouTube channel එක සමග එකතු වෙන මෙන් ආරාධනා කරන ස්තුතියි.